Hello, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම කතා කරනවා කොහොමද exam paper එකකට සම්පූර්ණ ලකුණු ගන්න හරියට ලියන්නේ කියලා. ඇත්තටම පණ දාගෙන මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕනේද? අද මම කතා කරන්නේ පාඩම් කරන හැටි නම් නෙමෙයි. ඒ සම්බන්ධව වීඩියෝ ගොඩක් මම කරලා තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒවට ගිහින් බලන්න පුළුවන්. අද මම කතා කරන්නේ කොහොමද පේපර් එකකට උත්තර ලියන්න සූදානම් වෙන්නේ සහ එක්සෑම් එකේදී හරියට උත්තරේ ලියන්නේ කියලා. හරි. ඔයා නිකමට කල්පනා කරන්න සමහර ප්‍රශ්නවලට ඔයා එක්සෑම් එක ලියලා ඇවිල්ලා මේක ගොඩක් කලාවට කියන දෙයක් වෙන්නේ නැති. සමහර ප්‍රශ්නවලට පිටු ගණන් උත්තර ලියලා එනවා. හැබැයි ලකුණු වෙද්දී ලකුණු නැහැ. ඊට පස්සේදී ටීචර්ට බයිනවා. ඒ ටීචර් මට ලකුණු දෙන්නේ නැහැ කොච්චර ලිව්වත් අර මෙහෙම කියලා. ඇයි ඔයා පිටු ගණනක් උත්තර ලිව්වත් ලකුණු හම්බුනේ නැත්තේ? හරි. ඔයාලා A level හරි O level හරි එක්සෑම් එකක් ලියද්දී ඔයාලට ලකුණු හම්බෙන්නේ මාකින් ස්කීම් එකකට අනුව. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් දැන් ඔයාලට MCQ තියෙනවා, ස්ට්‍රක්චර් තියෙනවා, essay තියෙනවා. MCQ වල නම් තියෙන්නේ ඉරි ගහන්න. මේ ඔයාලට උත්තරේ තෝරන්නනේ. එතකොට ස්ට්‍රක්චර් වල essay වල ඔයාලට එන ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන විදි වෙනස්. ස්ට්‍රක්චර් එකක නම් අපි ගොඩාක් හැලී ලියන්නේ නැහැ. පොයින්ට් එකක් දෙකක් එහෙම තමයි ලියන්න තියෙන්නේ. හැබැයි essay එකක ගොඩක් කලාවට අපිට ලියන්න තියෙන answers පොඩක් විස්තර කරලා එහෙම තමයි ලියන්න තියෙන්නේ. ඒක පේපර් එක අනුව වෙනස් වෙනවා. මොකද මේ පේපර් එක කියන්නේ සබ්ජෙක්ට් එක අනුවත් වෙනස් වෙනවා. ඒක විස්තර කරන්න තියෙනවද නැද්ද කියන එකත්. මුලින්ම ඔයා හොඳට ප්‍රශ්න කියවන්න. ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියන. හරිද? ප්‍රශ්නේ කියවලා බලන්න. මේකේ තියෙන්නේ එක්ස්ප්ලেইন කරන්නද කියන්නේ. එහෙම නැත්නම් ආන්සර් එකක් විතරද ඉල්ලන්නේ කියලා. ඒ කියන්නේ පේපර් එකේ කියනවනේ ප්‍රශ්නයක් දුන්නට පස්සේදී මෙහෙම දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. කරුණු දෙකක් ලියලා ඒ දෙක විස්තර කරන්න. ඊළඟට කියන්න පුළුවන් කරුණු දෙකක් ලියන්න කියලා. එතකොට කරුණු දෙකක් ලියන්න කියන එකේ විස්තර කරන්න කියන එකේ සම්පූර්ණ වෙනස්. ඔයාලා කරුණු දෙක ලියලා තව විස්තරත් කර හිටියොත් වෙලාව මදි වෙනවා. අනිත් ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි වෙලාව මදි වෙන්නේ. ඊළඟට තව කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි ඔයාලට දෙකක් ලියන්න කිව්වොත් ඔයාලා 3ක් 4ක් ලියනවා. එහෙම 3ක් 4ක් ලිව්වා කියලා ඔයාලට ලකුණු වැඩිපුර හම්බෙන්නේ නැහනේ. ඒක නිසා අපරාධ වෙලාව නාස්ති කරගන්න එපා. ඔයාලා දෙකක් නම් ලියන්න කියලා තියෙන්නේ දෙකක් ලියන්න. දෙකක් ලියන්න ඔයාලට ඒ උත්තරේ හරිනම් ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බෙනවා. ඊළඟට ඔයා ප්‍රශ්නේ කියවද්දී ප්‍රශ්නේ තියෙන keywords වල යටින් ඉරක් ඇඳ ගන්න. හරිද? සමහර ඒවා තියන්න පුළුවන්. දැන් MCQ එකේ වගේ නම් වැරදි එක තෝරන්න, නිවැරදි එක තෝරන්න ඔය වගේ ඒවා. සමහර විට කලබලයට ඔයාලා වැරදි එකක් තෝරන්න කියලා කිව්වහම නිවැරදි එකක් තෝරන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නේ හරියට කියවන එක වැදගත්ම පොයින්ට් එකක්. ඊළඟට ඔයාලා පේපර් එක අතර ගත්තට පස්සේදී මුලින්ම කරන්න ඕනේ ස්ක්‍රීන් රීඩින් කරගෙන යන්න. ඒ කියන්නේ පේපර් එක අතර අරගෙන ප්‍රශ්නේ සම්පූර්ණ කියවන්න නෙමෙයි. මුළු පේපර් එකම එක පෙරලගෙන යන්න පිටු ටික. එතකොට ඔයාලට අයිඩියා එකක් යනනේ මේ ප්‍රශ්න වලින් අහලා තියෙන්නේ කියලා. එහෙම නැතුව ප්‍රශ්නේ අකුරෙන් අකුර එහෙම කියවන්න නෙමෙයි කියන්නේ. පේපර් එක අරගෙන බලන්න පොඩ්ඩක් මොකද්ද මේ දීලා තියෙන්නේ, මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ එහෙම කියලා. ඊළඟට ඔයාලට පේපර් එකේ මොනවා හරි අමාරුයි කියලා හිතෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ලිලා ඉන්න එපා. ඒ ප්‍රශ්නේ ස්කිප් කරලා අනිත් ප්‍රශ්න ටික කරන්න. ඔයාලා මම හිතන විදියට ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලට ලේසිම ටික කරලා ඊළඟට අමාරු ටික කරන්න. නැත්තම් ඔයාලා අමාරු එකේ එල්ලිලා ඉඳලා ඔයාලට දන්නේම නැතුව වෙලාව ගිහිල්ලා අන්තිමට අර ලේසි ටිකට උත්තර ලියන්නත් බැරි වෙනවා. හරි. ඊළඟට මම කියන්නම් කොහොමද පේපර් එකකට උත්තර ලියද්දී ඔයාලා ඒ වෙනුවෙන් සූදානම් වෙන්න ඕනි කියලා. පේපර් එකකට උත්තර ලියන්න පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මම කිව්වනේ කලිනුත් එක්සෑම් පේපර් එකට ඔයාලට ලකුණු හම්බෙන්නේ මාකින් ස්කීම් එකට අනුව කියලා. මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා මෙන්න මේ පොයින්ට්ස් තියෙනවා නම් ලකුණු සම්පූර්ණ ලකුණු දෙන්න කියලා. ඔයාලා ඡේදයක් ලියලා තිබ්බ කියන්නකෝ. මොනවා හරි එක ප්‍රශ්නයකට ඔයාලා ඡේදයක් ලියලා තියෙනවා. ඒ ඡේදය ඇතුලේ අර keywords වලින් එකක්වත් නැත්තම් ඔයාලට ලකුණු දෙන්න බෑ. අර කියලා තියෙන පොයින්ට්ස් නැත්තම් ඔයාලට ලකුණු දෙන්න බෑනේ. එතකොට ඉතින් ඔයාලා ලිව්වා කියලා තේරුමක් නැහැ.
සමහර විට ඔයාලගේ හිතේ අයිඩියා එක තියෙන්නේ නැති මේක තමයි කියලා. හැබැයි අර ආන්සර් එක අර හරි විදිහට ලියලා නැති වුණොත් ඔයාලට ලකුණු නැහැ. ඒක නිසා හොඳට බලන්න ඕනේ. ඒකයි අපි ඔය past papers කරන්න කියන්නේ මාකින් ස්කීම් එකත් එක්ක ආයෙ ඒවා කරලා උත්තර බලන්න කියලා කියන්නේ ඒකයි. එතකොට අපි දන්නවා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ විදිහට තමයි උත්තර ලියන්න ඕනේ කියලා. ඊළඟට වැදගත්ම දේ ඔයාලා පේපර් එකකට උත්තර ලියද්දී පැහැදිලිව පිළිසිදුව පිළිවෙන්න ලියන්න. නැත්තම් ඒක බලන කෙනාටත් එපා වෙනවා. බලන කෙනාට සමහරට බලා ගන්නත් බැරි වෙන්න පුළුවන්. අර පිළිවෙලක් නැතුව ලියලා තිබ්බොත් ඒක නිසා පේපර් එකකට උත්තර ලියද්දී හරියට පිළිවෙලට ලස්සනට උත්තර ලියන්න. එතකොට බලන කෙනාටත් ආසයි ඒක බලන්න. ඊළඟට ඔයා එක්සෑම් එකට රෙඩි වෙද්දී ඔයා බලන්න වැඩිපුරම කොටසක් දැන් මුළු සිලබස් එකම අපි එකම පයරටි එකෙන් බලන්න ඕනේ නෑනේ. මුළු සිලබස් එකට පාඩම් 10ක් තියනවා නම් අපි 10ටම එකම පයරටි එක දෙන්න ඕනේ නැහැ. මොකද අපිට පේපර් එකක් past papers අරගෙන ඇනලයිස් කරාට පස්සේදී අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කොටසින් තමයි වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් එන්නේ. එතකොට ඔයාට පුළුවන් ඒ යුනිට් එකට වැඩිපුර ફોකස් කරන්න. අන්න ඒ වගේ ඔයාලා වැඩිපුර පයරටි දෙන්න ඕන තැන් අඳුරගෙන ඒ තැන් වලට ફોකස් කරන්න. මම ICT වල නම් දාලා ඇති ලින්ක් එකක් ඔයාලා වැඩිපුරම බලන්න ඕනි සබ්ජෙක්ට් ටික මොනවාද කියලා. ICT කරන අය ඉන්නවා නම් ඒකත් ගිහින් බලන්න. අනිත් සබ්ජෙක්ට් වලත් ඒ විදිහට ඔයා අඳුර ගන්න. ඔයාලට past papers 10ක් 15ක් කරගත්තට පස්සේදී හිතා ගන්න පුළුවන් කොච්චර ලකුණු ප්‍රමාණයක් ඒ යුනිට් එකෙන් ඔයාලට හම්බෙලා තියෙනවද කියලා. MCQ එකට, ස්ට්‍රක්චර් එකට, essay එකට ඔක්කොම එකතු කරාට පස්සේදී කොයි වගේ ලකුණු ප්‍රමාණයක් ඒ පාඩම් වලට හම්බෙලාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා දැන් සමහර විට ඔයාලා අමාරුයි කියලා අතෑරලා දාන පාඩමකට ඔය මුළු පේපර් එකටම වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඔයාලට ඒ ප්‍රශ්නේ අතෑරලා ඒ පාඩම අතෑරලා දාලා හිටියොත් එහෙම ඔයාලගේ පේපර් එකෙන් ලකුණු තමයි අඩු වෙන්නේ. එතකොට ඔයාගේ ග්‍රේඩ් එක තමයි පහළ බහින්නේ. ඒක නිසා ඔයාලා හරියටම බලා ගන්න. ඔයාලා වැඩිපුරම ફોකස් කරන්න ඕනේ මොන යුනිට්ස් වලටද කියන එක. ඊළඟට පේපර් එක ලියද්දී අර මං කලින් කිව්වා වගේ මුලින්ම පේපර් එක අතට අරගෙන පොඩ්ඩක් බලාගෙන යන්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊළඟට මුල ඉඳලා හරි අග ඉඳලා හරි ඔයාලට කැමති තැනකින් පටන්ගෙන ප්‍රශ්න ටික කරගෙන එන්න. අමාරු ප්‍රශ්නයක් තිබ්බොත් ඒක ස්කිප් කරලා යන්න. හැබැයි අනිවාර්යෙන් ආයේ ප්‍රශ්නෙට එන්න අර ටික කරලා ඉවර වෙලා. ඒ විදිහට හරියටම ටයිම් බැලන්ස් කරගෙන වෙලාව විතර කරගෙන පේපර් එක ලියන්න. ඔය විදිහට තමයි අපි එක්සෑම් එකකට ප්‍රිපෙයාර් වෙන්නේ. එතකොට එක්සෑම් එකකදී උත්තර ලියන්නේ. තව මොනවා හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ අතින් කියවුන් නැති දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.